ඉන්දිය ආපදා ආධාර රැගත් අටවන ගුවන් යානය ඊයේ පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. එම ගුවන් යානය තුළේ මෙට්‍රික් ටොන් 53ක් බරති අඩි 110ක් දිගැති මන්තිරු දෙකකින් යුතු යකඩ වේලි පාලම් රැගෙන විත් තිබූ අතර එය ඉන්දිය රජය විසින් මෙරටට පරිත්‍යාග කිරීමට නියමිත පාලම් 10න් දෙවැනි පාලම වේ. මෙම පාලම් ඇතුළුව ඉන්දිය ගුවන් යානා මගින් රැගෙන විත් තිබූ භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකායේ නිලධාරීන් පිරිසක් වෙත භාර දීමට පියවරගෙන තිබේ. මෙම පාලම් ඉන්දිය හමුදා ඉංජිනේරුවන් සහ ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ නිලධාරීන් විසින් එක්ව නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිතය. මීට අමතරව බෝට්ටු, සීනි සහ විදුලි ජනක යාන්ත්‍ර තොගයක්ද ඉන්දිය ආධාර කරවි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටින